ආණ්ඩුව ඇවිල්ලා ජනාධිපතිවරයා පත් වෙලා මේ වෙනකොට දිගටම අසාර්ථක වෙමින් තියෙනවා. දැන් කන්ටේනර් 323ක් පැන්නුවා උත්තරයක් නැහැ. ඊළඟට කුඩු ගෙනාවා කියලා කිව්වා අන්තිමට ආණ්ඩුව පරීක්ෂා කරලා ආණ්ඩුවේ ආයතන 4ක් පරීක්ෂා කරලා යවපු කන්ටේනර් දෙකේ කුඩු බෙදනවා හැම තැනටම. ඊට පස්සේ දැන් ආණ්ඩුව කුඩු වල්ලනකොට විපක්ෂීය කණ්ඩායම් වලට චෝදනා කරා. ආණ්ඩුවේ කට්ටියගේ කුඩු අහුවෙනකොට දැන් මේ කුඩු ඇලිල්ල නවත්තලා කුඩු ඇල්ලනවා. හැබැයි ඒක ප්‍රකාශයටපත් කරන්න නැතුව ප්‍රදර්ශනය කරන්න නැතුව ඉන්නවා. අපි දැක්කනේ ගංජා අල්ලන්න ගියපු පොලිස් නිලධාරියෙකුට වෙච්ච දේ. ගංජා අල්ලපු පොලිස් නිලධාරියා හිරේ පොලිස් නිලධාරියා ඉන්ටඩික් ගංජා හේන ගේතර ගංජා ඉඩම තිබුණයි කියන මන්ත්‍රීවරයා අද යහතින් ඉන්නවා. ඉතින් එවැනි තත්ත්වයකට තමයි මේ රටපත් වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව අසාර්ථකයි ජනාධිපතිවරයා අසාර්ථකයි. කලින් කිව්වා වගේම සුලිකුණාටුවෙන් අගතියටපත් වෙච්ච අයට අගරු චෙක්පත් දීපු ජනාධිපතිවරයෙක් බවට අනුකුමාර දිසානායකපත් වෙලා තියෙනවා. ඉතින් රට අභාග්‍ය සම්පන්න තැනකට යන්නේ. අද ඩොලර් එක වැඩි වෙමින් තියෙනවා 310කටත් වඩා. ඊළඟට උද්දමනය වැඩි වෙනවා. ඊළඟට ඉන්ධන මිල වැඩි කරා, ගෑස් මිල වැඩි කරා මේගොල්ලෝ. අද ජීවන වියදම වැඩි වෙමින් තියෙනවා. මේ තත්ත්වය හරහා ජනතාවට ජීවත් වෙන්න අමාරු පරිසරයක් හැදෙමින් තියෙනවා. අද ගොවියෝ දිගින් දිගටම පාරට බැහැලා ඉන්නවා. ගොවියෝ ගැන කිසි තැකීමක් මේ ආණ්ඩුවට නැහැ. ගොවියෝ හදන සියලු දේවල් මේ ආණ්ඩුව ඉන්දියාවෙන් ගේනවා. ඉන්දියාවෙන් ගේනකොට අපි දන්නවා ආණ්ඩුවේ ඇමතිවරුන්ට කල්ල මරේ කියලා. ඉතින් ඒ කල්ල මරේකට තමයි ආණ්ඩුව කැමති. මේ ආණ්ඩුව කරන කිසිම සිස්ටම් චේන්ජ් එකක් නැහැ. ජනතාවයි රටයි අමාරු දානවා ඇරෙන්න.